අද අපි අලකිරි බෝල වඳින්නයි යන්නේ. මුලින්ම අපි ස්කෙච් එක හදාගන්නවා. ඊට පස්සේ අපි ලයින් ආර්ට් එක හදාගන්නවා. ඊට පස්සේ බේස් කලර්ස් ටික දාගෙන ඊට පස්සේ ෂැඩෝස් හයිලයිට්ස් ටික දාගන්නවා. මුලින්ම අපි එහෙනම් බේස් ස්කෙච් එක හදාගෙන යමු. දැන් අපි ස්කෙච් කරගෙන ඉවරයි. දැන් ඒක උඩින් ලයින් ආර්ට් එක ඩීටේල් කරලා ඇඳ ගන්න ඕනේ. ඔන්න අපි ලයින් ආර්ට් එක ඇඳලා ඉවර කරා. දැන් තියෙන්නේ බේස් කලර්ස් ටික ඇඩ් කරගන්න. දැන් බේස් කලර්ස් ටික ඇඩ් කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ හයිලයිට්ස් ටික දාලා ආර්ට් වර්ක් එක ෆයිනලයිස් කරගන්න. ඉතින් ඔහොම තමයි අලකිරි බෝල වැන්දේ. මේක අලකිරි බෝලට පේන්න එයාව මෙන්ෂන් කරගෙන යන්න. මමත් ෆලෝ පාරක් දායන්.